අයිබෝන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනස්ම මාතෘකාවක් සම්බන්ධයෙන්. මම ගොඩක් සංවාදවලට යොමු වුණු තර්ක විතර්ක කරපු මාතෘකාවක්. මගේ මිත්‍රයින් සමග දැඩිසේ පැටළුණු මාතෘකාවක් සම්බන්ධයෙන්. ඒ තමයි ජ්‍යොතිෂය. ජ්‍යොතිෂය කියන්නේ ඇත්තක්ද? ජ්‍යොතිෂය කියන්නේ බොරුවක්ද? ජ්‍යොතිෂය කියන්නේ මැදමාවතේ තියෙන විෂයක්ද කියන දේ සම්බන්ධවත් ජ්‍යොතිෂ කියන විෂය මානව ජීවිතවලට කෙසේ බලපාන්නේද කියන දේ සම්බන්ධවත් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ජ්‍යොතිෂය කතා කරන්න මට පුළුවන් වෙන්නේ කොහොමද? මම කිව්වා ජ්‍යොතිෂය පිළිබඳව මම විවිධ වූ සංවාදවලට යොමු වුණා කියලා. ඒ නිසාම ජ්‍යොතිෂය පිළිබඳව ආසාවක් ඇල්මක් මගේ හිතේ ඇති වුණා. ඒ නිසා මම ජ්‍යොතිෂය අධ්‍යයනය කරන්නට යොමු වුණා. වසර 5ක් 6ක වැනි කාලයක් තිස්සේ ඉඳලා මම ජ්‍යොතිෂය පිළිබඳව අධ්‍යයනය කරනවා. දිවයිනේ ඉන්න ප්‍රසිද්ධ ගුරුකුල, දිවයිනේ ඉන්න ප්‍රසිද්ධ ගුරුවරුන් ජ්‍යොතිෂ සම්බන්ධයෙන් පළ වෙලා තියෙන පොතපත මම මේ වසර 5ක 6ක කාලය පුරාවටම අධ්‍යයනය කරන්නට ඇසුරු කරන්නට පටන් ගන්නවා. ඒ ප්‍රතිඵලයක් විදිහට මම ජ්‍යොතිෂ කියන්නේ මොකක්ද කියන විෂය සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් ගත්තා කියලා මම විශ්වාස කරනවා. තවත් දෙයක් බවට පත් උනේ ජ්‍යොතිෂ කියලා කියන්නේ මොකක්ද කියන දේ සම්බන්ධයෙන් නිවැරදි මතයක් මේ සමාජය තුළ නැති එක. ඒ නිසා මම මේක තවත් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රය කියනවා පරම්පරාවෙන් ආවට අහවල් පොතේ තිබුණා කිව්වටත් අහවලා කිව්වටත් පිළිගන්න එපා. Tamanගේ මනසට Tamanගේ බුද්ධියට ගෝචර නම් පමණක් දෙයක් යම්කිසි හෝ ස්ථාවරයක ඉඳගෙන ප්‍රකාශයක් නිකුත් කිරීමට හැකියාව තියෙන්නේ ඒ පොත්පත් පරිශීලනය කිරීමෙන් පමණක් බව මා දැඩිසේ විශ්වාස කරනවා. මතක තියාගන්න මම තවමත් විෂය පිළිබඳව කතා කරමින් ඉන්නේ. මේ විෂය අධ්‍යයනය කරගෙන යාමේදී යම් කරුණු යම් දේවල් අනාවරණය වෙන්න පටන් ගන්නවා. මට අවශ්‍ය වෙනවා ඇත්තටම මේ දේවල් මානව ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවද කියන දේ දැනගන්න. ඒ නිසා මම රෝහල් වලට, බන්ධනාගාර වලට, රෝහල් වලත් විවිධ වාට්ටු වලට මම යමින් තොරතුරු එක්රැස් කරගන්නවා. ඒ වගේම මගේ මිත්‍රයින්ගේ, මගේ ඥාතීන්ගේ තිබෙනා වූ සම්බන්ධතා හරහා විවිධ පුද්ගලයින්ගේ උපත් තොරතුරු මම ලබා ගන්නවා. ඒ හරහා මම ජ්‍යොතිෂ කියන විෂය සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ජීවිත මේ විදිහට පරිවර්තනය වුණේ ඇයි? මේ කියන දේවල් වලට මේ කියලා කාල රාමු වැඩ කරලා තියෙනවද? මේ කියන ගණනය කිරීම සත්‍යක්ද කියන තොරතුරු මම හොයාගන්නට උත්සාහ කරනවා. මේ වසර 5ක 6ක කාලය පුරාවටම. හරි. ජ්‍යොතිෂ කියන විෂය, ජ්‍යොතිෂ කියන සබ්ජෙක්ට් එක කොහොමද ආරම්භ වෙන්නේ කියලා බලමු. ජ්‍යොතිෂ කියන විෂය හොයාගෙන යද්දී අපිට පොතපතෙන් අපිට ලැබෙනවා තොරතුරු ලැබෙන්න පටන් ගන්නවා මේ ජ්‍යොතිෂයට සමගාමීව සමාන ස්වරූපයේ විෂයන් සබ්ජෙක්ට් විවිධ වූ රටවල් වල විවිධ වූ සංස්කෘතීන් තුල පවතින බව. එතකොට අපි මෙහිදී මූලිකම ස්වරූපය නැත්නම් මූලිකම අවධානය යොමු කරන්නේ ඉන්දියාවේ පැවතියා වූ වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන්. වෛදික චින්තනය තුළ නිර්මාණය වුණා වූ ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන්. මේකෙත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ජෛමිනි ශාස්ත්‍ර ක්‍රමය සහ පරාශර ක්‍රමය කියලා. හරි දැන් ජ්‍යොතිෂය දන්න අය ගල්ල හින්දින්න එපා මට ගහන්න. මම අනිත් දේවලුත් දන්නවා. නමුත් මේක තමයි ප්‍රධාන කරලා මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් අහගෙන ඉන්න. ජ්‍යොතිෂය කොහොමද ආරම්භ වෙන්නේ? ක්‍රිස්තු පූර්ව 5 වන සියවසට එහා කාල පරිච්ඡේදයේදී ඉන්දියාවේ බිහිවෙන මානවයින් කොට්ටාසයක් සිත දියුණු කරන්නට, මනස දියුණු කරන්නට පටන් ගන්නවා. ඔවුන් පංචේන්ද්‍රයන්ට ගෝචර නොවන බොහෝ දේ සම්බන්ධයෙන් දත්ත එක්රැස් කරමින් සිටිනවා. ඒ අනුව ඔවුන් ලෞකික ධාන වඩමින්, ධාන සම්පූර්ණ කරමින් මේ මානව ජීවිතයට බලපාන්නා වූ විවිධ වූ කරුණු කාරණා අවබෝධ කරගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඔවුන් අවබෝධ කරගන්නවා මානව ජීවිතය ආරම්භයේදීම විශ්වයට පැමිණෙන්නේම කිසියම් වූ අරමුණක් සාධනය කර ගැනීම සඳහා බව. මෙම අරමුණ සාධනය කර ගැනීම සඳහා යන ගමනේදී පුද්ගලයාට විවිධ වූ බාධක තත්වයන් ඇතිවීම, කුණාඩු තත්වයන් ඇතිවීම, ඒ වගේම සුබ අසුබ තත්වයන් නිර්මාණය වීම වගේ දේවල් සිද්ධ වෙන බව. මේ තත්වයන් කලින් වටහා ගැනීම තුළ මානව ජීවිතය, පුද්ගලයාගේ ජීවිතය ඉතා පහසුවෙන් ඉදිරියට පවත්වාගෙන යා හැකියයි ඔවුන් විශ්වාස කරනවා. නමුත් මෙම තත්වයන් අවබෝධ කරගත හැක්කේ ඉතාම අසීරු අපහසු ක්‍රමයක් වන ධාන වැඩිම ක්‍රමය ඔස්සේ. ඒ කියන්නේ මනස වැඩිම, මනසේ නිරවුල් බව, හිත දියුණු කිරීම කියන ක්‍රමය ඔස්සේ බව. නමුත් එය ඉතාම සංකීර්ණයි.
ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වෙනවා මේ පිළිබඳව සරල දැනුමක් නැත්නම් කිසියම් වූ ගණනය කිරීමක් හරහා සාමාන්‍ය ජනතාවට මේ දේවල් කියලා දෙන්න. ඒ ගණනය කිරීම ඇතුළත්ව නිර්මාණය කළා වූ විෂය ජ්‍යොතිෂ්‍ය කියලා හඳුන්වා දෙන්නට පුළුවන්. මේක මගේ මතය. කර්මය පිළිබඳ සංකල්පය එළියට ගත්තා කියලා භෞතික විද්‍යාදරයින් මට ගල්ලෙන් ඉන්න බා මට ගහන්න මම තාමත් කතා කරන්නේ විෂය සම්බන්ධයෙන්. ඒ නිසා අපි පොඩ්ඩක් සාවධානව අහගෙන ඉමු. හරි? රයිට්. ඊට පස්සේ එසේ නිර්මාණය වුණා වූ මානව ජීවිතය විවිධ හැලහැප්පීම් වලට භාජනය වෙනවා. එතකොට මේ හැලහැප්පීම් වලට භාජනය වීම සුබ වෙන්නත් පුළුවන් අසුබ වෙන්නත් පුළුවන්. ජ්‍යොතිෂයේදී මේ කියන දෙය කර්ම විදියට සලකනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවන් තුල කර්මය පිළිබඳ සංකල්පය ඉතා විශ්ලේෂණාත්මකව අවධාරණාත්මකව පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ කියන්නේ මේ ජ්‍යොතිෂය තුල කතා කරන්නේ කර්මය පිළිබඳ සංකල්පයමයි. ජ්‍යොතිෂය තුල කර්මය පිළිබඳ සංකල්පය ඊටාම කොටස් කීපයකට තවත් කොටස් කීපයකට කඩලා වෙන් කරලා අධ්‍යයනය කරන්නට පුළුවන්. ජ්‍යොතිර්විද්‍යාව තුලත් බුදුරජාණන් වහන්සේගේ කර්මය පිළිබඳ සංකල්පය ඊටාම විශ්ලේෂණාත්මකව කියලා දීලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියනවා කර්මය වෙනස් කළ හැකි යන බව. ඇත්තටම ජ්‍යොතිර්විද්‍යානුකූලවත් කර්මය වෙනස් කළ හැකි කියන කතාව ජ්‍යොතිර්විද්‍යාව අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙනවා. තවත් මම කතා කරන්නේ හොඳට මතක තියාගන්න තවත් මම කතා කරන්නේ ජ්‍යොතිෂ කියන විෂය සම්බන්ධයෙන්. මෙසේ ලෞකික ධාන සපුරාගත් පිරිසක් ඔස්සේ නිර්මාණය වුණා වූ ජ්‍යොතිර්විද්‍යාව එසේත් නැත්නම් පුද්ගලයාගේ මානව ජීවිතය කර්ම ක්‍රියාත්මක වීම පුද්ගලයාගේ මානව ජීවිතයේ කර්ම ක්‍රියාත්මක වීම වෙනස් කිරීම සඳහා නිර්මාණය වුණා වූ ජ්‍යොතිර්විද්‍යාව විවිධ වූ ක්‍රම ඔස්සේ විවිධ වූ પરම්පරාවන් ඔස්සේ පහතට ගලාගෙන එනවා. එතකොට මේ සෑම પરම්පරාවක්ම එකිනෙකට වෙනස් වූ ක්‍රම අධ්‍යයනය කරනවා සහ ඉගෙන ගන්නවා පුද්ගලයාගේ කර්ම අධ්‍යයනය කිරීම සඳහා පුද්ගලයාගේ කර්ම විශ්ලේෂණය කිරීම සඳහා. එනම් මෙම පුද්ගල ජීවිතයේ දත්ත එක්රැස් කිරීම සඳහා ජ්‍යොතිර්විද්‍යාවටම අනුකූල වූ විවිධ වූ ක්‍රම ඔස්සේ ඔවුන් දත්ත එක්රැස් කර ගැනීමක් සිදු කරනවා. එනම් පෘථුවිය මූලික කරගෙන, චන්ද්‍රයා මූලික කරගෙන, හිරු මූලික කරගෙන විවිධ වූ ක්‍රම හරහා මේ දත්ත එක්රැස් කිරීම සිදු කරනු ලබනවා. ඒ අනුව හිරු, සඳු, පෘථුවිය මූලික කරගෙන මානව ජීවිතයේ තොරතුරු එක්රැස් කරත්, දත්ත එක්රැස් කරත් අවසාන ප්‍රතිඵලය එකක්. උදාහරණයක් විදිහට වෛද්‍යවරු දෙදෙනෙක් ගත්තොත් එහෙම එක් වෛද්‍යවරයෙකුට සාපේක්ෂව අනිත් වෛද්‍යවරයාගේ රෝග විශ්ලේෂණය සහ දෙන්නා වූ ප්‍රතිකාර විවිධ ස්වරූපයන් ගන්නවා. නමුත් අවසාන මුඛ්‍ය අරමුණ බවට පත් වෙන්නේ රෝගියා සුවපත් කිරීමයි. අන්න ඒ වගේ තමයි ජ්‍යොතිර්විද්‍යානුකූලවත් ජ්‍යොතිෂය තුලත් විවිධ වූ ක්‍රම පවතිනවා. මේ සෑම ක්‍රමයකම මූලික අරමුණ වෙන්නේ කර්මය වෙනස් කිරීම සහ ඒ ඔස්සේ අදාළ පුද්ගලයාට ජීවිතය කියලා දීම නැත්නම් ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උපදෙස් අනුශාසනා ලබා දීම කියන දේ. දැන් තමයි හොඳම ටික. කොහොමද මේක වෙන්නේ? ජ්‍යොතිෂයටම අනුකූල වූ ක්‍රමයක් පවතිනවා පුද්ගලයාගේ තොරතුරු ලබා ගැනීම පිළිබඳව. මේ ක්‍රමයට තොරතුරු ලබාගෙන පුද්ගලයාගේ ජීවිතයට අදාළව ගණනය කිරීම ගණනාවක් සිදු කරනවා. අපි දන්නවා ලග්නය, නවාංශ සටහන, නැගත, තිථිය, ගණය ආදී වශයෙන් විවිධ වූ ගණනය කිරීම සිදු කරන්නට ඕනේ. මේවා දහස් ගණනක ගණනය කිරීම ඉතා සියුම්ව සිදු කරන්න ඕනේ. වැඩි වෙලාවක් යන වැඩක් මේක. මේ ඉතාම සියුම්ව පරිස්සමට කරන්න ඕන දෙයක්. මේ ගණනය කිරීම හරහා උගත් බුද්ධිමත් ජ්‍යොතිර්වේදියා කිසියම් වූ නිගමනයකට එනවා. උදාහරණයක් මෙහෙම ගමුකෝ. දැන් ගන්නවා අද වහීද කියන කතන්දරේ. අද වහින්න නම් සම්පූර්ණ කළ යුතු සාධක ගණනාවක් පවතිනවා. ඒ වගේම අද වහින් නැතිව තියෙනනම් සම්පූර්ණ කළ යුතු දේවල් ගණනාවක්ම පවතිනවා. ඒවා දහස් ගණනක දේවල් වෙන්නට ඇති. අපි එතකොට නිගමනයකට එනවා වහින්න තියෙන අවකාශ වැඩි නම් මෙන්න මේ සාධක ටික පැවතිය යුතුයි. වැස්ස නැතුව තියෙන්න නම් මෙන්න මේ සාධක ටික පැවතිය යුතුයි. අන්න ඒ වගේම තමයි ජ්‍යොතිර්විද්‍යානුකූලවත් අර කරගත්තා වූ දහස් සංඛ්‍යාත ගණනය කිරීම හරහා
උගත් බුද්ධිමත් ජ්‍යොතිර්වේදියා නිගමනයකට එනවා ඔබට මේ යන කාල පරිච්ඡේදයේදී මෙන්න මේ අසුභ ශක්තියින් ක්‍රියාත්මක විය හැකියි. ඒ වගේම ඔබට මෙන්න මේ කාල පරිච්ඡේදය තුල මෙන්න මේ වැනි ආකාරයේ සුභ ශක්තියින් ක්‍රියාත්මක විය හැකියි. ඒ නිසා මේ විදිහට කරන්න කියලා උපදෙස් දෙනවා. ඔක තවදුරටත් තීව්‍ර කළ හැකියි, සුසර කළ හැකියි. ඒ කොහොමද? මේ ජ්‍යොතිර්වේදියාගේ උගත් බුද්ධිමත් භාවය සහ ඔහුගේ පරිණත භාවය එනම් අත්දැකීම් වලින් පරිණත භාවය තුල මේ தත්වයන් තවදුරටත් තීව්‍ර කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අද වහී කියන දේ ගත්තහම අද වයඹට වහී. අද මෙන්න මේ කියන නගරාශ්‍රිතව වැස්ස ඇති වෙයි වගේ දේවල් කියනවනේ. අනේ වගේ තමයි. ඔබට ගැටලුකාරී තත්වයක් පවතී. ඔබට රැකියාව ආශ්‍රිතව ගැටලුකාරයක් ඒවි. මෙන්න මේ පිරිස හරහා ඔබට තමයි ගැටලුකාරී තත්වයන් නිර්මාණය වෙන්නේ. ඒ වගේම ඔබට රෝගී තත්වයක් ඇති වේවි. ඔබගේ ශරීරයේ මෙන්න මේ ඉන්ද්‍රියන් වලට මෙන්න මේ පද්ධතියට රෝගී තත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න. වගේ දේවල් ජ්‍යොතිර්වේදියාගේ උගත්කම බුද්ධිමත් භාවය සහ බහුශ්‍රුත භාවයත් ඔහුගේ අත්දැකීම් වලින් පරිපූර්ණත්වය තුලත් මේ தත්වයන් ඊටාම තීව්‍ර කරලා ප්‍රකාශ කරන්න පුළුවන්. මතක තියාගන්න මේ කරන්නේ දහස් සංඛ්‍යාත ගණනය කිරීම වල අවසාන ප්‍රතිඵලයේ ප්‍රතිඵලයක් විදිහට. එහෙනම් ඔබට මෙසේ විය හැකි යයි ගණනය කළ කිරීමේ සම්භාවිතාවයක් පවතිනවා. මම මෙතන වචනයක් පාවිච්චි කරනවා සම්භාවිතාවය. මෙසේ විය හැකි කියලා. එනිසා හොඳට තේරුම් ගන්න මේක මෙසේ විය හැකි යයි කියලා තමයි ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට කෙනෙකුට තර්කයක් නිර්මාණය කරන්න පුළුවන් එකම වෙලාවක ඉපදුණු දෙදෙනෙකුගේ ජීවිත විවිධ ස්වරූපෙන් තියෙන්නේ ඇයි කියන එක. ඒක මේ ජ්‍යොතිෂ්‍ය කියන විෂය අධ්‍යයනය කිරීම වල තියෙන අඩුවක් තමයි විවිධ වූ ජ්‍යොතිර්වේදීන් ඔවුන්ගේ දැනුමේ ප්‍රාමාණික බව අඩුවීම තමයි ඒකට හේතුව වෙන්නේ. විශේෂයෙන්ම නිවුන් කේන්ද්‍ර සකස් කිරීමේදී සහ නිවුන්නුන්ට කියන්නේ නිවුන් සහෝදර සහෝදරියන්ට පලාපල විග්‍රහ කිරීමේදී වෙනමම ක්‍රමවේදයක් ජ්‍යොතිර්විද්‍යාව තුළ හඳුන්වා දීලා තියෙනවා ඍෂිවරුන් විසින්. මේක පාවිච්චි කළ යුතුයි. නමුත් වර්තමානයේ සිදුවෙන්නේ ඊට එහා ගියපු දෙයක්. ඒ තමයි එකම දේවල් එකම කේන්ද්‍ර සටහනක් ඔස්සේ සටහන් කර ගැනීම. නෑ එහෙම නෙමෙයි වෙන්නේ ඇත්තටම. මේ මොවුන්ගේ ජීවිත ද්විත්ව ස්වරූපයක් ගන්නවා. ඔවුන්ගේ ජීවිත ගලාගෙන යන්නේ ස්වරූප දෙකකට. ඒක නිසා මෙය සියුම්ව සිදු කළ යුතු දෙයක්. ඒක විද්‍යානුකූලව සහ විවිධ ගුරුකුල වලට අයත් දෙයක්. නිවුන් කේන්ද්‍ර සටහන් සකස් කිරීමට ක්‍රම සාම්ප්‍රදායික ක්‍රමයට එහා ගිහිල්ලා වෙනස්ම ක්‍රමයක් තියෙනවා. ඒ හරහා එම අධ්‍යයනයන් සිදු කළ යුතුයි. මේ සුභ ශක්තියින් සහ අසුභ ශක්තියින් ක්‍රියාත්මක අපි තවදුරටත් ක්‍රියාත්මක කතා කරමු. අපි හිතමු X කියලා පුද්ගලයෙක් ඉන්නවා. මේ X කියන පුද්ගලයාට වයස අවුරුදු 26 පමණ සම්පූර්ණ වෙද්දී ඔබට ජ්‍යොතිර්වේදියා කියනවා ඔබට රාහුගේ කාල පරිච්ඡේදය ක්‍රියාත්මක වෙනවා. ඔබට සෙනසුරුගේ කාල පරිච්ඡේදය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔබ මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන්න. මේ ආකාරයෙන් කටයුතු කරන්න කියලා. එතකොට ඇත්තටම මේ මොකද්ද මේ රාහු කියන ග්‍රහයෙක් කතා කරනවා, සෙනසුරු කියලා ග්‍රහයෙක් කතා කරනවා, කුජ කියලා ග්‍රහයෙක් කතා කරනවා. මේ මොනවද මේ කතා කරන්නේ? ඇත්තටම මේ කතා කරන්නේ සෙනසුරු කියන ග්‍රහයා පිළිබඳව හෝ කුජ කියන ග්‍රහයා පිළිබඳව හෝ එහෙම වෙනත් දෙයක් සම්බන්ධයෙන් නොවේ. මේ විශ්වය තුල පවතිනා වූ ශක්තියින් සම්බන්ධයෙන්. උදාහරණයක් අපි ගමු. මේ ගස්වල මල් පිපෙන්නේ, ගෙඩි හැදෙන්නේ, ගහක් මැරෙන්නේ, කොළ හැලෙන්නේ, දලුලන්නේ මේ විශ්වය තුල ක්‍රියාත්මක වෙන්නා වූ කිසියම් වූ ශක්තියක් මූලික කරගෙන. මෙන්න මේ ශක්තියින් වල සුභ සහ අසුභ ශක්තියින් ගණනය කරගෙන ඒ ගණනය කිරීමෙන් සොයාගත්තා වූ ශක්තියට අතීතයේදී නමක් දුන්නා. අන්න ඒ නම තමයි මේ ජ්‍යොතිර්විද්‍යානුකූලව විවිධ ග්‍රහයන්ගේ නම් වලින් ක්‍රියාත්මක වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. නමුත් මගේ විශ්වාසය නමුත් මේ දුර ඈත පවතින ග්‍රහතාරකාවක් අපේ ජීවිතයට බලපෑම් කරනවා යයි මට තාම කියවන්නට හම්බෙලා හෝ මගේ ගුරු වරුන් හෝ ගුරු කුල වලින් අධ්‍යයනය කරන්නට ලැබිලා නැහැ ඇත්තටම. ඒක නිසා අපි විශ්වාස කරන දේ තමයි මේ විශ්ව ධාතුව තුල ක්‍රියාත්මක වෙන්නා වූ කිසියම් වූ ශක්ති පද්ධතියක් තියෙනවා. මේ ශක්ති පද්ධතිය සුභ සහ අසුභ වශයෙන් පුද්ගලයාට බලපාන්නා වූ වේලාවල් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ කාල ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාත්මක වෙන කාල ගණනය කිරීම හරහා ඔබට මේ කාලයේ මෙන්න මෙහෙමයි, මේ කාලයේ මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. උදාහරණයක් මෙහෙම ගමු. මුහුදේ අතරමං වෙච්ච යාත්‍රාවක් පවතිනවා. මේ යාත්‍රාවට
සංවේදනය කරනවා මෙන්න මේ අවස්ථාවේදී ඉතා හොඳ හුලඟක් එනවා මෙන්න මේ අතට ඔබගේ රුවල දාලා තියන්න ඔබට නිසල්මනේ ඉතා පහසුවෙන් යාත්‍රා කළ හැකියයි උපදෙස් දෙනවා. ඒ වගේම තමයි ඔබ මෙන්න මේ කාල පරිච්ඡේදය තුලදී කුණාටු සහිත තැනකින් ගමන් කිරීමට සිදු වෙනවා. ඒ නිසා ඔබ රුවල් බාලා ඉතා පහසුවෙන් ගමන කරන්න යාත්‍රා කරන්න මේ හරහා ඔබට අවදානාත්මක තත්ත්වයන් වලින් මගහැරි කටයුතු කළ හැකි කියලා කියනවා. මෙන්න මේ වගේ දෙයක් තමයි ජ්‍යොතිෂය තුල සිද්ධ කරන්නේ. ඒක නිසා මේ කුජ ග්‍රහයා, සෙනසුරු ග්‍රහයා, ගුරු ග්‍රහයාගේ බලපෑම් කියලා ඔය විවිධ වූ නම් භාවිතා කරාට ඇත්තටම මේකේ පවතින්නේ විශ්වයේ පවතින ශක්තියින් ක්‍රියාත්මක වීම. උදාහරණ ඇත්තටම මේකේ H2O ජලය, CO2 කාබන් වගේ අන්න එහෙම ශක්තියින් වලට දුන්නා වූ නමක් යයි මම තරයේ විශ්වාස කරනවා. මේක තමයි මේට එහා ගිය මතයක් තියෙනවා නම් කවුරු හරි මට කියන්න. මම අධ්‍යයනය කරන්න ලෑස්ති, මම ඉගෙන ගන්න ලෑස්ති. අතරම මෙහෙම අහුවෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා අහසේ තියෙන ග්‍රහ තාරකාවන්ට කුමක් කළ හැකිද කියන ප්‍රකාශය. ඇත්තට මෙහෙම දෙයක් නැහැ. නමුත් උන්වහන්සේ විශ්වාස කළා මේ විශ්ව ධාතුව තුළ ක්‍රියාත්මක වන ශක්තියින්, ඒ ශක්තියින් අපිට අඩු වැඩි වශයෙන් බලපානවා. ඒක නිසා මේ දේවල් තමයි මේ කතා කරන්නේ කියලා. ඇත්තට ජ්‍යොතිෂය තුලත් මේ කතා කරන්නේ මේ විවිධ වූ ග්‍රහයින්ගේ නම් යොදාගෙන කතා බහට ලක් කරන්නේ මේ විශ්වය තුල පවතිනා වූ ශක්තියින්. දැන් අපි මේ කර්මය ගැනනේ කතා කරන්නේ. කර්මය බුදුරජාණන් වහන්සේගේ කර්මය පිළිබඳ ඉගැන්වීමේ සංකල්පය ඊටාම විශ්ලේෂණාත්මකව කියනවා. ඊට පරිබාහිර කතන්දරයක් තමයි ජ්‍යොතිෂය තුල, ජ්‍යොතිර්විද්‍යාව තුල කියන්නේ. මේ දෙක තුලම කතා කරනවා මේ අහෝසි නොවන කර්ම. ඒවා විඳවලාම ඉවර කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට මුගලන් මහරහතන් වහන්සේට උනේ මොකද්ද කියන කතන්දරය අපි දන්නවා. ඒ වගේ තමයි ජ්‍යොතිෂය තුලත් විඳවා ඉවර කරන්නම ඕන කර්ම තියෙනවා. ඒවා ඉතා බරපතල තත්ත්වයේ දේවල්. ඒවා ස්ටිකර් එකක් ගහුවා වගේ කියලා මේ කියනවා. ඒවා වෙනස් කරන්න බෑ. මෙහෙම දේවලුත් ජ්‍යොතිෂය තුල තියෙනවා. ජ්‍යොතිෂය තුල අඳුර ගන්න පුළුවන් අපි මේකට මෙහෙම දේවල් තියෙනවා. අපි ඒ වගේම පරිස්සම් වෙන්න ඕනේ. මේ යන කාල පරිච්ඡේදය ඇතුලේ අපිට මෙය බලපෑමක්ම තියෙනවා කියලා අපිට අඳුර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය ලෙඩ රෝග වගේ තත්ත්වයන් වලදී, විශේෂයෙන් පිළිකා වගේ තත්ත්වයන් වලදී මේක ඊටාත්ම හොඳින්ම අනාවරණය වෙන දෙයක්. මේවා විඳවලාම ඉවර කරන්න ඕනේ. නීතිමය ප්‍රශ්න වගේ දේවල් වලදීත් එහෙමයි. මේ අපි මේ పూర్ව ආත්ම වලින් ගෙනන ලද අකුසල තමයි මේ කතා කරන්නේ. ඒ නිසා මේ කර්මය පිළිබඳ සංකල්පය බුදුදහමට සාපේක්ෂවම වෙනස් දෙයක් කතා කරත් යම් අවස්ථාවන් වලදී සමීප සමාන ස්වરૂපයන් මේ තුලත් ගන්නවා. දැන් එතකොට මෙහෙම හොයාගත්ත දේවල්, ඒ කියන්නේ ජීවිතේ කර්ම නිසා මෙහෙම වෙනවා, කර්ම නිසා මෙහෙම වෙනවා, සුභ ශක්තියින් ගන්නවා, අසුභ ශක්තියින් ගන්නවා. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? මේ කියන දේත් එවකට හිටපු ඍෂිවරුන් විසින්ම කිව්වා. ඒ කියන්නේ ප්‍රතිකර්මත් මේ විෂයත් එක්කම සමාජයට දායාද කරා. හැබැයි මේ තියෙන ප්‍රතිකර්ම මුද්දක් දාලා, බෝධි පූජාවක් තියලා, කපුටන්ට කිරිබත් කවලා, පහන් තිර කවලා, එනිසා ගහකට වැඳලා පුදලා මේ දේවල් කරන්න බෑ. මේ තියෙනා වූ ප්‍රතිකර්ම ඊටාත්ම සංකීර්ණ දේවල්. විශේෂයෙන් මනසේ ඒකාග්‍රතාවය, භාවනාව වගේ දේවල් තමයි ඒ තුල ගැප් වෙන්නේ. ඇත්තටම මේක මඩ ගොහරුවක්. මේ මඩ ගොහරුව ඇතුලේ මේ සරල විෂයක් විදිහටත් මේ ඇතම් දෙනා මේ අර්ථකථනය කරනවා. නමුත් මේ අතිශය සංකීර්ණ, අතිශය ගණනයකින්, අතිශය සියුම් ගණනය කිරීම පවතින විෂයක් තමයි මේ ජ්‍යොතිර්විද්‍යාව සහ ජ්‍යොතිෂය කියලා හඳුන්වන්නේ. ඒ නිසා මේ සඳහා කැපකිරීමක් සහ බුද්ධිමත්භාවය අත්‍යවශ්‍ය දෙයක්. තව කියන්න ඕන දෙයක් තමයි මෙතනදී මේ බෝධි පූජා, මණික්ගල් දැමීම, එතනින් ගියපුවම තව දේවල්, යන්ත්‍ර, සුර විකිනීම, ඔය වගේ දේවල් තමයි අද වෙලා තියෙන්නේ. වාණිජ ලෝකයේ ඕනෑම දෙයක් වාණිජකරණයට ලක් වෙනවා. නමුත් මේක අතික්‍රමණය කරලා තියෙන දෙයක්. සාමාන්‍ය මිනිසුන්ගේ, අහිංසක මිනිසුන්ගේ දේවල් කඩා වඩා ගන්න මේ දේවල් නිර්මාණය වෙනවා. ඇත්තටම මේ මම නැවත කියනවා මගේ ගුරුවරයින්ගෙන් මා ඉගෙනගත්තු දේත්, මා පොතපත කියවා උගනගත්ත දේ තුලත් මණික්ගල් දැමීම්, බෝධි පූජා තැබීම් ඊටාම ප්‍රාථමික ගණයේ පිළිවෙත්. ඊට එහා ගියපු දෙයක් මේ තුල තියෙනවා. විශේෂයෙන් එහි ප්‍රධාන අංගයක් විදිහට ගන්නවා භාවනාව, යෝග ක්‍රම වගේ දේවල්. මේ හරහා යම් ආකාරයේ
කර්ම පාලනය කිරීමේ හැකියාවක් පවතින බව විශ්වාස කරන්නට පුළුවන්. මතක තියාගන්න තවමත් මම කතා කරන්නේ විෂය ගැන. තව මම මේකේ හොඳ නරක වාසි අවාසි මේක ඇත්තද බොරුද කියන කතන්දරේ මම කතා කරලා නැහැ. ඒ මම තාමත් කතා කරන්නේ විෂය ගැන. හරි. ඒත් එක්කම එතකොට මගේ ගුරුවරුන් මගේ ගුරුවරුන් සහ මගෙත් එක්ක මේ අධ්‍යයනය කටයුතු සඳහා සහභාගී වුණු විවිධ පිරිස් කියන දෙයක් තමයි මේ ප්‍රතිකර්ම. එහෙනම් කියන්නේ මේ මණික් ගලක් දැමීම හෝ බෝධි පූජාවක් ලැබීම, කපුටන්ට කිරිබත් කැවීම කියන දේවල් නෙමෙයි මම මේ කියන්නේ. ඊට එහා ගියපු ප්‍රතිකර්ම. දැන් මම කිව්වා මම විවිධ වූ කොටස් වලින් සමාජයේ විවිධ වූ කණ්ඩායම් වලින් මම තොරතුරු ලබා ගත්තා. උපත් තොරතුරු ලබා ගත්තා. ඒවා අධ්‍යයනය කරා. මේ මිනිස්සුන්ට යම් දේවල් වෙලා තියෙනවා කියලා මම හොයාගත්තා. ඒ මිනිස්සුන්ට මේ ජ්‍යොතිර්විද්‍යානුකූලවම තියෙන යම් අභ්‍යාස නැත්නම් ප්‍රතිකර්ම මම නියම කරා. ඒ මිනිස්සුන්ගෙන් කාලයක් ගිහිල්ලා මම අහුවා ඔයාගේ මෙන්න මේ දේ කොහොමද? මේ දෙයට මොකද වුනේ? මේ දේ වෙනස් වුණාද කියන කතන්දරේ. පුදුමයක් කියන්නේ ඇත්තටම යම් පුද්ගලයින්ගේ උත්තර බවට පත් වුණේ ඔව් ඒක වෙනස් වුණා. ඒක මෙහෙම හරි ගියා වගේ දෙයක්. දැන් ඔබට හිතෙන්නට පුළුවන් ඒක මනසේ ක්‍රියාකාරීත්වය නිසා සිද්ධ වෙන දෙයක් කියලා. නැත්නම් මනෝමූලික කරුණක් නිසා සිද්ධ වෙන දෙයක් කියලා. නැත්නම් උදාහරණයක් විදිහට මේ අපි කියමු කිසියම් ලෙඩකට සීනි ටිකක් කුඩු කරලා බෝලයක් හදලා සීනි බෝලයක් හදලා අපි එයාට දෙනවා. ඔන්න ඔයාට ඕක පාවිච්චි කරන්න මේක මේ ලෙඩේට හොඳයි කියලා. ඒතකොට කාලයක් එක්ක ඒක හොඳ වෙනවා නෑ. එහෙම දෙයක් නෙමෙයි ඇත්තටම මේක පරිශන කළ යුතු දෙයක්. මම මේ අත්දැකීමෙන් කියන්නේ ඊට එහා ගියපු වෙනසක් මේකේ තියෙනවා. විශේෂයෙන් විවාහ දෝෂ වගේ දේවල් වලට මේ ජ්‍යොතිෂ්‍ය විෂය තුල පවතින දේවල් මම මේ කතා කරන්නේ. විවාහ දෝෂ, රැකියාවේ ප්‍රශ්න, ගැටලු වගේ දේවල් වලදී අපි කතා කරපු දේවල් සම්බන්ධයෙන් අපි පරිශන කරපු දේවල් සම්බන්ධයෙන් මේ ජ්‍යොතිෂ විද්‍යාව, ජ්‍යොතිර්විද්‍යාව තුල ඍෂිවරුන් විසින් නිර්මාණය කරන ලද ප්‍රතිකර්ම ඔවුන් කාලයක් තිස්සේ කිරීම තුල භෞතිකව වෙනස් වෙච්ච දේවල් ප්‍රමාණයක් තියෙනවා. ඒවා අපිට ගණනය කිරීමක් කරගන්න බෑ. ඒවා අපි පංචේන්ද්‍රයන් වලට ගෝචර වෙන්නේ නැහැ. මෙහෙමයි කියලා අල්ලගන්න බෑ. නූතන නවීන විද්‍යාවේ මෙන් නූතන නවීන වෛද්‍ය විද්‍යාවේ මෙන් මේව කියලා අල්ලගන්න බෑ. නමුත් ඒක වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි පුදුමේ. තව දෙයක් තමයි මේක විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ මේ අවශ්‍යතාවය උඩ. දැන් උදාහරණයක් විදිහට මගේ යාළුවෝ ඉන්න හරි මචං ඔයා දැන් ඕක අධ්‍යයනය කරනවානේ. ඒ නිසා මට මේක බලලා දෙන්න වගේ දේවල් තියෙනවා. නමුත් ඇත්තටම මේක මේ අවශ්‍යතාවයේ තියෙන පුද්ගලයාට ඉතා තදින් ක්‍රියාත්මක වෙන ස්වරූපයක් සහ එහි ඒ වාගේ කර්ම ක්‍රියාත්මක වීම ඉතා හොඳින් නිරීක්ෂණය වෙන බවක් පෙනෙන්නට තියෙනවා. තවත් දෙයක් තමයි මේ දේවල් කරන මිනිස්සු මහේසාක්‍ය ලීලාවෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. එයා තමයි නැගත් හදන්නේ, එයා තමයි ජ්‍යොතිෂය දන්නේ වගේ හැඟීමක් අරගෙන මේ මහේසාක්‍ය ලීලාවෙන් ජීවත් වෙන්න, අනිත් මිනිස්සුන් බය කරගෙන ජීවත් වෙන්න, අනිත් මිනිස්සු තලා පෙලා ජීවත් වෙන්න වගේ දෙයකට හදනවා. නෑ, අතරම විය යුත්තේ ඒක නෙමෙයි. මේ කියන්නේ මිනිස්සුන්ගේ මානව ජීවිතය කියවනවා. ඒ ඉස්සරහින් ඉන්න මිනිස්යාගේ මනෝමූලික ස්වභාවයන් කියවනවා. ඒ මනුස්සයාට වෙලා තියෙන දේ මොකද්ද කියලා කියවනවා. එතකොට එන්න පරිණත වෙන්න ජීවිතය මොකද්ද කියන දේ අවබෝධ වෙනවා. එතකොට මම කියන්නේ එහෙම පුද්ගලයන් ඉතා අතිශයින් නිහතමානීව වැඩ කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ඔවුන් ජීවිතය දන්නවා. මානවයාගේ ජීවිතය කොහොමද ක්‍රියාකාරීත්වය මොකද මිනිසුන්ට වෙලා තියෙන කියන දේ අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සමාජයේ මේ වගේ විෂයක් මේ පහතට වැටෙන්න හේතුවක් වෙලා තියෙන්නේ ඔය හේතුවක් එක් හේතුවක් බවට පත් වෙනවා. තව දෙයක් තමයි මේ ජ්‍යොතිෂයට පුළුවන් පුද්ගලයාගේ මනෝමූලික සංකල්ප. මේ පුද්ගලයා කොහොම පුද්ගලයෙක්ද? මේ පුද්ගලයාගේ හැසිරීම රටාව කොහොමද කියන එක කියන්න. උදාහරණයක් විදිහට අපි ගමු දැන් අපි අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක පරිශීලනය කරන්න ගියත් අහනවා අපේ රුචි අරුචිකම් ප්‍රශ්න කීපයක් ඔස්සේ චෙක් කරලා බලනවා. ඒ වගේම තමයි වෙබ්සයිට් එකකට ගියත් අපේ රුචි අරුචිකම් ප්‍රශ්න කීපයක් ඔස්සේ චෙක් කරලා බලනවා. පර්සනැලිටි ටෙස්ට් දෙනවා. ඒ වගේම අපි මොකක් හරි රැකියාවකට ගියොත් එහෙම රැකියාව ඔස්සේ අපේ රුචි අරුචිකම් එතනින් අපේ පෞරුෂත්වය පිළිබඳව චෙක් කරලා බලනවා. මේ වගේ තමයි මේ ජ්‍යොතිෂය තුලත් පුද්ගලයාගේ පෞරුෂත්වය, පුද්ගලයාගේ මනස වැඩ කරන්නේ කොහොමද, ඔහුගේ මනෝමූලික සංකල්ප මොනවද කියන දේවල් අධ්‍යයනය කරගන්නට පුළුවන්. මනෝවිද්‍යාඥයෙක් ප්‍රකාශ කරනවා නූතන බටහිර මනෝවිද්‍යාවට වඩා අඩි 1000 ගණනක් ඉදිරියෙන්
ඉන්දියාවේ වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රය පවතින බව. ඒ කියන්නේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුලින් පුද්ගලයාගේ මනෝමය හැකියාවන් ඒත් එක්කම මනස කියවීමේ හැකියාව පවතින බව පත් වෙනවා. ඒ වගේම වර්තමානයේදී යුරෝපීයන් මේ තත්ත්වය මේ දේවල් වලට කියන්නේ ජ්‍යොතිෂ්‍ය වගේ දේවල් වලට කිසියම් නැඹුරුතාවයක් ප්‍රවණතාවයක් පවතින බව අනාවරණය වෙමින් පවතිනවා. උන් යම් යම් වශයෙන් පෙරදිග විද්‍යාවන් පිළිබඳව යම් යම් ස්වરૂප වලින් අවධානය යොමු කරන බවක් උනන්දුව පවතින බවක් මේ වෙනකොට පවතිනවා. හරි. දැන් තමයි හොඳම ටික. දැන් අවසානයේදී ජ්‍යොතිෂය විශ්වාස කරනවද නැද්ද කියන එක. හරි. ජ්‍යොතිෂය විශ්වාස කරනවද නැද්ද? මම ජ්‍යොතිෂය විශ්වාස කරනවද නැද්ද? එක මම ජ්‍යොතිෂය විශ්වාස කරනවා. ඒක මගේ ජීවිතයට යම් යම් ප්‍රමාණ වලින් බලපාලා තියෙනවා. මගේ ඥාතීන්ගේ ජීවිතවලට යම්කිසි ප්‍රමාණ වලින් බලපාලා තියෙනවා. මම දන්න මගේ මිත්‍රයින්ගේ ජීවිතවලට යම්කිසි ප්‍රමාණයකින් එය බලපාලා තියෙනවා. ඒ නිසා මම ජ්‍යොතිෂය යම්කිසි ප්‍රමාණයකින් විශ්වාස කරනවා කියන හැඟීම නැත්තම් කියන දේ මම ඕගොල්ලෝ ඉදිරියේ තියෙනවා. එහෙම උණයි කියලා ඔයාට එහෙම වෙන්න ඕනේ නැහැ. ඔයත් මම වගේ අධ්‍යයනයක් කරන්න අධ්‍යයනය කරලා අධ්‍යයනය මත පදනම් වෙච්ච තොරතුරු මත ඔයා මේ සබ්ජෙක්ට් එක උඩට බර තියන්න. හරි. එතකොට මොකද මේ ජ්‍යොතිෂ කියන විෂය ලංකාව තුල මෙච්චර මේ පහතට වැටුනේ? නැත්තම් මොකද මඩ ගෝරුවට වැටුනේ? හරි. මෙන්න මේ කරුණු තමයි මේකට විශේෂයෙන්ම ප්‍රබලව බලපාන්න හේතුවට ලකුණු කරුණුනේ. හරි. ජ්‍යොතිෂ කියලා කියන්නේ ඉතා පහසුවෙන් කළ හැකි රැකියාවක් බවට මේ ජ්‍යොතිෂ කරන පිරිස හිතාගෙන ඉන්නවා. එහෙම එකක් නැහැ. ජ්‍යොතිෂ කියලා කියන්නේ ඉතා අමාරු සංකීර්ණ ගණනය කිරීම කියන තාක්ෂණය යොදාගත යුතු වර්තමානයේ නම් බොහෝ දෙනා තාක්ෂණය යොදා ගන්නවා. තාක්ෂණය යොදාගත යුතු විෂයක්. ඒ නිසා මේක ඉතා පහසුවෙන් කළ හැකි විෂයක් නෙමෙයි. එතකොට තව පිරිසක් හිතනවා මේක වයසට ගියපුවාම විශ්‍රාම ගියපුවාම රැකියාවෙන් ඉවත් වුණාම කරන්න පුළුවන් රැකියාවක් කියලා. අර ඒ ඔස්සේ මුදල් උපයන්න පුළුවන් කියලා. මම කිව්වා මේ වාණිජ්‍ය පරමාර්ථ මත මෙහෙය විය යුතු වෘත්තියක් හෝ ලබා දිය යුතු දැනුමක් නොවන බව. ඒ නිසා මෙහෙම හිතලා මිනිස්සු වැඩ කිරීම තුළ මේ ජ්‍යොතිෂය නැත්නම් ජ්‍යොතිර්විද්‍යාව ලංකාව තුළ අගාධයට ගියා. ඒ වගේම පරම්පරාවේ පවතින හින්දා. එතකොට තාත්තා මැරුණා. තාත්තගෙන් පස්සේ මම කරන්න ඕනේ කියලා එකක් එනවා. නැත්නම් දුව හෝ පුතා කරනවා. ඔන්න ඔහොම සංකල්පන නෑ. එහෙම එකක් නෑ. මේක අධ්‍යයනය කිරීමක් කරලා ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි මේක ජ්‍යොතිර්විද්‍යානුකූලව මේ අධ්‍යයනය කිරීමට තියෙනවා එක නිර්ණායක ජ්‍යොතිෂ්‍ය අධ්‍යයනය කිරීමට සහ ජ්‍යොතිෂ්‍ය ඵලදායි විෂයක් බවට ලෝකයට දායාද කළ හැකි පිරිසක් අඳුනා ගැනීමේ ක්‍රමයක් තියෙනවා. ජ්‍යොතිර්විද්‍යාවටම ආවේනිකුණු ඒකත් අධ්‍යයනය කරන්න ඕනේ. කෙසේ වෙතත් ජ්‍යොතිෂ්‍ය අධ්‍යයනය කරන්න පුළුවන්. ඒක ඒ විෂය හරිද නැද්ද කියලා බලන්න මම වගේ අධ්‍යයනය කරන්න ඕනම කෙනෙකුට පුළුවන්. නමුත් පරම්පරාවෙන් ආව තාත්තා කරා අම්මා කරා ඒ නිසා මම කරනවා. දැන් ඊට පස්සේ කව කවරන එහෙම එකක් අවශ්‍ය නැහැ. එහෙම කරන්න එපා. ඒ වගේම තමයි මේ තව මේ නම්බුව උපයා ගන්න. නම්බුව උපයා ගන්නත් මේක තමයි මම කිව්වා. එහෙම එකක් නැහැ මෙතන. මහේශාක්‍ය ලීලාවෙන් ජීවත් වෙන ක්‍රමයක් නෙමෙයි මේක. මේක අතිශය නිහතමානීව වැඩ කළ යුතු මිනිසුන්ට උදව් කළ යුතු දුක කියාගෙන තමයි මිනිස්සු වෙන්නේ. මොනවා ප්‍රශ්නයක් වුණාම තමයි මිනිස්සු එන්නේ. මිනිසුන්ට ඉතාම අනුකම්පාවෙන් කරුණාවෙන් මේ දේවල් කියලා දෙන්න ඕනේ කියන දේ. හරි. ඊට පස්සේ මගේ ඉල්ලීම බවට පත් වෙන්නේ මේක ඉතාම හොඳින් තේරුම් ගන්න. මේකේ තියෙන දේවල් හොඳින් තේරුම් ගන්න. ඉතාම පරිස්සමට මේක පරිහරණය කරන්න කියන ඉල්ලීම තමයි මම ගන්නේ. තව තමයි මේකෙන් ඉවත් විය යුතු දේවල් ගණනාවක් පවතිනවා. විශේෂයෙන්ම මේ නැගත් ක්‍රම. මේ නැගත කියලා කියන්නේ විශ්ව ධාතුව තුළ දෛනිකව බලපාන සුභ ශක්තියින් ක්‍රියාත්මක වෙන වේලාව. ඔන්න ඕක තමයි නැගත කියලා කියන්නේ. මේ නැගත් හදන ක්‍රමය ඊටාම සංකීර්ණයි. සංකීර්ණ ගණිත ක්‍රමයක් තමයි මේ නැගත් හදන්න තියෙන්නේ. නැගත කාවට කියලා හදන්න බෑ ඇත්තටම. ඒකට තාක්ෂණය පාවිච්චි කරනවා නම් ඉතා පහසුවෙන් කළ හැකි. නමුත් ඒක මනෝමයෙන් හෝ අතින් කරනවා නම් ඒක ඊටාම සංකීර්ණ දෙයක්. මේ නැගත් භාවිතා කිරීමේදී යම් යම් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් පවතිනවා. තව දෙයක් තමයි මේ මල්වර නැගත්, එදිනින් කියවම අවමංගල්‍ය නැගත් වගේ දේවල් මේ ක්‍රමයෙන් බැහැර විය යුතුයි. ඇත්තටම මේ පරිපූර්ණ දැනුමක් තියෙන සහ මේ මොනවද ඇතම් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින් කරන්න දෙයක් නැතිවට
වගේ කරනවා හිත අමනාපකම් ඇති කරගන්න බැරිවට වගේ කරනවා මම හොඳටම දන්නවා හිත අමනාපකම් ඇති කරගන්න බැරිකමට වගේ කරනවා මේ මල් වරණ එකක් සකස් කිරීම සහ අවමංගල්‍ය එකක් සකස් කිරීම මේ දේවල් ඵල රහිතයි මේ දේවල් මේ විශේෂයෙන් ඉවත් විය යුතු දේවල් මම අවසාන වශයෙන් කියන්නේ මේ ජ්‍යොතිෂ්‍ය කියන විෂය යම්කිසි බරක් තියෙන විෂයක් මේ අධ්‍යයනය කළ යුතු දෙයක් විශේෂයෙන්ම මෙහි සාරගර්භ පොත ලියවිලා තියෙන්නේ විදේශීය භාෂාවලින් ඉංග්‍රීසි භාෂාවෙන් වගේ දේවල් වලින් ඒ නිසා මේ අධ්‍යයනය කරන්න හැකියතාක් අධ්‍යයනය කරන්න මේ ඊටාම සාර සම්පන්න අර්ථපූර්ණ ඒ වගේම ඊටා විචිත්‍රවත් විෂයක් මේ ව්‍යංග්‍යාර්ථ පරිපූර්ණ ව්‍යංග්‍යාර්ථ වලින් පිරුණු විෂයක් මේ කියවද්දි තේරුම් ගද්දි හරිම රසවත් මේවා මානව ජීවිතයට වැඩ කරනවා කියලා දැනෙද්දි ඊටාම රසවත් ඒක නිසා මේ දේවල් අධ්‍යයනය කරන්න මම කියපු දේවල් මේකෙන් අහලා මේකෙන් පිට කරන්න එපා ඔබත් අධ්‍යයනය කරලා බලන්න මේ කියපු දේවල් ඇත්තද බොරුද කියලා තව දෙයක් කියන්න ඕනේ මම වෘත්තීය ජ්‍යොතිර්වේදියෙක් නෙමෙයි මම රජ රැකියාවක් කරන පුද්ගලයෙක් ඒ වගේම මේ වීඩියෝ එක හරහා කරන්න හැදුවේ කාටවත් මඩ ගහන්නවත් කාටවත් හිතරිදවන්නවත් නෙමෙයි අපගේම හොදීජන පහන් සංවේගය උදෙසාමයි අපගේ අධ්‍යයන කටයුතු වල ප්‍රතිඵලයක් විදිහටමයි ඕගොල්ලන්ට දැනුම දෙන්නම තමයි මේක හැදුවේ ඒ නිසා මේකෙන් කාගවත් හිතමනාපකමක් සිදු වුණා නම් හිත විදුණා නම් සමා වෙන්න හරි එහෙනම් අදට සමගන්න බොහොම ස්තුතියි අහගෙන බලන්න හිටියට ආයිබෝවන්